ඊට කලින් ඔන්න ළමෙක් අහලා තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. ප්‍රශ්න ටික ගොඩක් තියෙනවා මම එකක් ඔන්න තෝරගෙන මෙහෙම කියන්නම්. ඔයාලට හරිද ඔයාලට මේ මොනවාද ෆෝන් එක පාවිච්චි කරන එක අයින් කරගන්න ක්‍රමයක් කියන්නලු. මම මෙහෙම කියන්නම් කොන්න ෆෝන් එක පාවිච්චි අයින් කරන්න. හරිද ෆෝන් එක පාවිච්චි කරන එක අයින් කරගන්න මම මෙහෙම කතාවක් කියන්නම්. කතාව තමයි ඔයාලා ෆෝන් එක පාවිච්චි කරන එක 100%ක් අයින් කරන්න එපා. නවත්තන්න එපා. එතකොට ඔයාලට ඒක අපහසුතාවක්. දැන් ඔයාලා ඒක පාවිච්චි කරන්න නිතරම පාවිච්චි කරනවා නම් ඔයා 100%ක් ෆෝන් එක පාවිච්චි කරන එක අයින් කරන්න හදන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයාලා නිකන් ඒකෙන් පීඩාවටපත් වෙන එක විතරයි. හරිද? ඔයාලා පීඩාවටපත් වෙනවා ෆෝන් එක 100%ක් අයින් කරන්න කිව්වොත්. ඔයාලා මෙහෙම දාගන්න. ඔයාලට ඒක නිසාම ඔයා වැඩ කරන්නයි. ඒ කියන්නේ ෆෝන් එක නිසාම ඔයා සමහරට වැඩ කරයි. ඔයාලා මෙහෙම හිතන්නකෝ. ඔයාලා ගෙදර ආපු ගමන් හැබැයි මේකට ස්වයං විනයක් තියෙන්න ඕනේ. ඔයා ගෙදර ආපු ගමන් ඔයා ඔළුවේ තියාගන්න පැය දෙකක් පාඩම් කරලා ඉවර වෙලා හරිද? පැය දෙකක් පාඩම් කරලා ඔයාලා විනාඩි 30ක් ෆෝන් එක ඔබනවා කියන එක නිකන් ඔයා නීතියක් විදිහට දාගන්න. පැය දෙකක් පාඩම් කළා විනාඩි 30ක් ෆෝන් එක ඔබනවා. ඊට පස්සේ ආයෙ තව පැය දෙකක් ඔයා පාඩම් කරනවා. හරිද? ඔයා තව පැය දෙකක් පාඩම් කරනවා. ඊට පස්සේ ආයෙ විනාඩි 30ක් ඔයා ෆෝන් එක ඔබන්න වෙලාවක් දා ගන්නවා. හරිද? ෆෝන් එක ඔබන්න විනාඩි 30ක් දා ගන්නවා. ඔයාලට දැන් කවුරුයි මෙහෙම හිතමුකෝ. ඔන්න ඔයාලගේ යාළුවෙක් එක්ක මොකක් හරි කතාවක් තියෙනවා. chat එකක් තියෙනවා දාන්න. ඔයා ඕක පාඩම් කර ඉන්න අතරතුර ඔය chat එක දාන්න එපා. පාඩම් කර ඉන්න අතරතුර ඔයා ඔය chat කර පාඩම් කරන්න එපා. එයාටත් කියන්න ඔයත් ඒක ඔළුවේ තියාගන්න. අපි මේ 12යි වෙලාව 12 1 2 අපි දෙකට මේ කතාව පටන් ගමු කියලා විනාඩි 30ක් මේ කතාව යන්න. දෙකට පටන් ගන්න දෙකමාරන් ඔය කියන කතාව කරන්න. ඒතකොට එයාටත් ඔන්ලයින් එන්න කියන්න. දෙකමාර විදිය දෙක වෙද්දි එන්න කියන්න. ඔලන්නේ නැහනේ. ඊට පස්සේ ඔයා ඊළඟට ඊට පස්සේ හරි නතර කරන්න. වෙලාව තියාගෙන නතර කරන එලාම්යක් කර තියාගන්න. දෙකටම එලාම් තියාගන්න. දෙකටත් එලාම් එකක් තියාගන්න. ඉවර වෙන වෙලාවට දෙකමාරට එලාම්යක් තියාගන්න. ඒතර එලාම් එක වදිනවනේ. ඒතර මතක් වෙනවා. ඊට පස්සේ ආයෙ පැය දෙකක් පාඩම් කරලා ආයෙ විනාඩි 30ක් ඔයා ආයෙ ෆෝන් එක ඔබන්න මොකක් හරි දාගන්න. හරිද? ඒ මොන හරි තියෙනවනම් ඒව බලන්න අරවා මේව කරන්න ඔයාලා විනාඩි 30 තියාගන්න. එතකන් ඔයා ගන්න එපා. එතකන් ගන්න නැහැ කියලා හොඳට ඔයාලා ඔළුවේ තියාගන්න. ඕක ඔයාට පළවෙනි ටිකේදී ටිකක් අමාරුයි. නේ ඔක කරන්න පටන් ගත්ත ගමන් ඔයා ටිකක් කරන්න අමාරුයි. ටික ටික යනකොට එක පාරට ඔයා ෆෝන් එක නතර කරන්නේ නැහැ. ටික ටික ඔයා ඒක නතර කරන්නේ. ඔයා ටික ටික මේ වැඩේ කරනකොට පුළුවන් තරම් මෙන්න මේ විනාඩි 30 වෙලාව අඩු කරගන්න. පුළුවන් තරම් මේ විනාඩි 30 වෙලාව අඩු කරගන්න. හරිද? ඔයාලා කරන්නේ විනාඩි 30ක් මදිලු. ආයෙනම් විනාඩි 30 වැඩි කරගන්න. විනාඩි 45ක් විතර තියක් කමන්නේ. ටික ටික ඒක අඩු කරගන්න. හරි? ඔව් ඒවා අර අපි කියන්නේ අර මොටිවේෂන් නෙවෙයි ඩිස්ප්ලින්. ඩිස්ප්ලින් එකක් තියෙනවා නම් ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන්. එතකොට ඔයාලා මම කියන්න හිටියේ මේ ඔයාලා අර මොනවාද පාඩම් කරන එකයි ෆෝන් එක බොන එකයි දෙකම කරන්න එපා. ඒතර ඔයාලට ඒකත් නැහැ ඔයාලට මේකත් නැහැ. පාඩම් කරන එකත් නැහැ ෆෝන් එක බොන එකත් නැහැ. ඒකයි කියන්නේ පාඩම් කරනකොට පාඩම් කරන්න. ඔයාට ඒක කරන්න බෑ ෆෝන් එක ඔබන්නම ඕන නම් ඔයා ඒ ෆෝන් එක ඔබන වැඩේ කරලා ඒක ඉවර කරන්න. ෆෝන් එක ඔබන වැඩේ කරලා ඒ වැඩේ ඉවරයක් කරලා එන්න පාඩම් කරන්න. ඒතර හරි. හරිද? හරි. එහෙම කරලා එන්න පාඩම් කරලා. ඒතර වැඩේ ඕකේ. නේද? එතකොට ෆෝන් එකක් නැති මම නියමයි. ෆෝන් එකක් ඔයාලා ළඟ නැත්තම් නියමයි සුපිරි. එනේ ඒක ආයේ ඉතින් කියන්න දෙයක් නැහැ. ඒක මෙහෙමයි. එක අතකින් ඒක අවුලකුත් තියෙනවා. අවුලක් නැත්තේත් නැහැ. හරිද? දැන් අවුලක් තියෙනවා කියන්නේ දැන් හිතන්නකෝ මොකක් හරි හදිස්සි පණිවිඩයක් මොකක් හරි ගෲප් එකට දැම්මොත් ඒක බලන්න වෙන්නේ නැහැ. ඒරෙන් අනිත් ඔක්කොම වාසි ටික අනිත් ඔක්කොම වාසි. ඒක විතරයි අවාසි. අනිත් ඔක්කොම වාසි. වෙලාව විතුරුයි වැඩ කරන්න පුළුවන්. කාලය තියෙනවා. වෙන වැඩ නැහැ. ෆෝන් එක බණ්ඩ හිතෙන්නේ නැහැ. යාළුවොත් එක්ක කතා කරන්න හිතෙන්නේ නැහැ. කතා ගොඩයි. හරිද? අපි සාමාන්‍යයෙන් කොච්චර පාඩම් කරන්නද හොඳ රිසර්ච් එකකට යන්න. මෙහෙමයි. මම කියන්නේ ඔයාලට පුළුවන් තරම් හරිද? පුළුවන් තරම් මම ඔයාලට කියන්නේ අවම පැය දවසට ඔයා අවම පැය
5ක්වත් පාඩම් කරන්න ඕනේ. හරිද? හැබැයි මම එහෙම කියන්නේ නිකන් ඔයාලට සීමාවක් දෙන්න විතරයි. මම නම් කියන්නේ ඔයා පුළුවන් තරම් වැඩ නොකර ඉන්න කාලේ අඩු කරගන්න. වැඩ නොකර ඉන්න කාලේ අඩු කරගන්න. එතකොට ඉබේම වැඩ කරන කාලේ වැඩි වෙනවා. වැඩ නොකර ඉන්න කාලේ හැම වෙලේම අඩු කරන්න. ඔයා මොකක් හරි වැඩක් කරන්න. පිස්සු කෙල්ල වෙලාව අඩු කරගන්න. මොකක් හරි. ඒ කියන්නේ ඔයාට ඕකේ ප්‍රතිඵලය සහ ඒ කියන දේවල් ලැබෙන්නේ. ප්‍රතිඵලය ඒ කියන දේවල් ලැබෙන්නේ ඔයාලට A level විභාගෙට ගියාම. හරිද? ෆිල්ම් TV සීරීස් බලන එක අඩු කරගන්න බෑනේ. ෆිල්ම් බලන එකයි TV සීරීස් බලන එකයි අඩු කරගන්න බෑලු. ඒක අඩු කරගන්න මෙහෙම දෙයක් තියෙනවා. මටත් හරිද? මටත් ඔය මේ ෆිල්ම් බලන එක يعني ෆිල්ම් නම් එහෙම බලන්නේ නැහැ මම. ඇත්තටම බලන්නේ නැහැ. ෆිල්ම් එහෙම බලන්නේ නැහැ. හරිද? ෆිල්ම් බලනවා හොඳයි ඇත්තටම. ඒක පැය දෙකකින් ඉවරයිනේ. TV සීරීස් තමයි ඔක ලොකුම අවුල. හරිද? මටත් ඔය TV සීරීස් එක දැනුත් එහෙමයි. TV සීරීස් එක බලන්න පටන් ගත්තොත් ඒක බලලා ඉවර වෙනකන් ආය ඒක නිවනක් නෑ ආය. හරි? ඒක අපි කියන්නේ නිවනක් නෑ. ඒක අර ඒ කියන්නේ බලලා කොහොම හරි ඉවර කරන්න ඕනේ. කොයි වෙලේ හරි බලලා ඉවර කරන්න ඕනේ. හරි? එහෙනම් මේ ළඟදී මම බැලුවා එකක් මොකද්ද මේ සිංහල එකක්. ඒක මට හැම වෙලේකම මේක මතක් කරගෙන බලන්න ඕනේ. බලලා ඉවර කරන්න ඕනේ ඒක. ඒ කියන්නේ එකපාරක් බලපු එකක් ඈ දෙවෙනි පාරට බලන්නේ. දෙවෙනි පාර මේ තුන්වෙනි පාර බලන්නේ. තුන්වෙනි පාර බලන්නේ. හරි? මේ එතකොට මටත් එහෙම ඒක බලලා ඉවර කරන්න ඕනේ. ඉවර කරාම ඉවරයි ඒක. ඉවර කළාම මම හිතා ගන්න මම අලුතෙන් ආ එකක් බලන්න පටන් ගන්න නැහැ කියලා. බලන්න පටන් ගන්න නැහැ. මොන බලන්න පටන් ගන්න නැහැ. බලන්න පටන් ගත්තොත් වැඩේ ඉවරයි. මේ බැලුවේ මෙන්න මේක. මොකද්ද මේ? මෙන්න මේක. සිංහල එකක් මේක. හරිද? සිංහල එකක්. ඔයාලා බලලා ඇති. මේ මං හිතන්නේ ITN එකේද මම ගියේ. හරි? ස්නැප් කියලා. කූමියෝ නම් බලලා තිනවා ගොඩක්. මං එක ආයෙ බලන්න පටන් ගත්තොත් ඉවරයි බලන්නේ නැහැ. හරි මතක් කරන්නත් ඒවා බලන්නේ නැහැ. ඒක බලන්න පටන් ගන්න නැහැ. හරිද? ඒක බලන්න පටන් ගන්න නැහැ. මේ මේක බැලුවා ඒක මේ පොඩි කෙටි එකක් ඈ. කූඹියොත් හැබැයි 50 ගානක් තියෙන මේකත් 57යි තියෙන්නේ. එනේ එපිසෝඩ් 57ක් තියෙනවා. මං හිතන්නේ එපිසෝඩ් 57 බලලා ඉවර කළා දවස් දෙකකින් හරි තුනින් හරි. දවස් දෙකකින් හරි තුනින්. එහෙම බලලා ඉවරයි. ආයෙ බලන්න පටන් ගන්න නැහැ. මට ඒක නිකන් අහම්බෙන් නිකන් ඉන්න ගමන් බලන්න පටන් ගත්තේ. ඒ නිසා එහෙම බලන්නේ නැහැ. ඒ ඔයාලා ඒක පොඩ්ඩක් අඩු කරගන්න. එතකොට වැඩේ හරි. පුළුවන් තරම් අඩු කරගන්න. හරි? ඒ කියන්නේ ඔයාලා සවන් විනයක් දාගෙන මේ මෙහෙම කරන්න. ඒ කියන්නේ මම කියන්නේ ඒක මම කොයි වෙලාවකවත් කියන්නේ නැහැ ඒක නැතිම කරන්න කියලා. නැතිම කරලා දාන්න ගියොත් පොතේ ඒක චුටි අවුලක් වෙනවා. හරිද? හැබැයි ඒක ඇති කරගන්න කියන්නේත් නැහැ. හරිද? ඔයාට නැතිම කරගන්න බැරි නම් සමාන්තරව ගිහිල්ලා ඒක ටික ටික අඩු කරගන්න. හරිද? නැති කරන්න පුළුවන් නම් ඔයාට මේ විනාඩි 30 ඔයාට ෆෝන් එක පාවිච්චි කරන එක නැතිම කරන්න ඕන නම් ඒ කියන්නේ නැතිම කරන්න පුළුවන් නම් විතරක් මේ 30 පාවිච්චි කරන එක නැති කරන්න. හැබැයි 30 පාවිච්චි කරන එක වැඩි කරන්නේ අපි ටික ටික අඩු කරනවා මිසක් ඈ. අඩු කරනවා මිසක් අපි වැඩි කරන්නේ නැහැ. හරි. ඔන්න එහෙනම් ඊළඟට අපි යමු අපිට අවසාන කොටස් ටික දිය ගැසූ හුණු වලට.